සුබ දවසක්. දන්ලග්න ඔබට ලබන්නා වූ 2025 මැයි 14 සිදු වෙන්නා වූ ගුරු ග්‍රහ මාරුකමන තත්ත්වයක් උදා කරා විදයි සලකා බලමු. ඔබට මෙම ගුරු ග්‍රහයාගේ මිත්‍ර රාශිගත වීම ඉතා සුබදායක බව කිය යුතු වේ. ගුරු ඔබේ හත්වැන්නට ප්‍රවිෂ්ඨ වේ. මේ අනුව අවිවාහක ඔබට සුබදායක මංගලයක උදා වනු ඇත. බොහෝ උසස් කෙනෙකු ඔබට යෝජනාවක් ඉදිරිපත් කරනු ඇත. ඔබේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වනු ඇත. ඔබට මෙතෙක් කල ඔබේ පෞල් ජීවිතයේ යම්කිසි ප්‍රශ්න ගැටලු තිබුණේ නම් ඒවා විසඳී යනු ඇත. දරුවන හා බිරිඳ සැමියා ඔබට ලංවනු ඇත. මෙතෙක් ඔබ සියලු ප්‍රශ්නවලට තනියම පිටුව සෙව්වේ නම් මෙම ගුරු මාරුව සමගම ඔබේ ප්‍රශ්න විසඳා ගැනීමට බොහෝ දෙනෙකු සහායට එනු ඇත. රැකියා පීඩනය මැද කරගෙන ගියේ නම් එම පීඩාකාරී තත්ත්වයන් දුරු වී යනු ඇත. රැකියාවේ උසස් සීම් ප්‍රමාද වී තිබුණේ නම් උසස් සීම් ලැබෙනු ඇත. සෑ රැකියාවල නිරත වන ඔබගේ ව්‍යාපාර දියුණු වනු ඇත. වෙනදාට වඩා එම ව්‍යාපාරවලින් ලාභ ලබනු ඇත. කෘෂි කර්මාන්තයේ යෙදෙන ඔබට නොසිතූ අස්වැන්නක් ලැබෙනු ඇත. එසේම පතල් කර්මාන්තයේ වැනි පොළව ඇසුරු කරගෙන යම්කිසි කර්මාන්තයක නිරත වන්නේ නම් එයින්ද හොඳ ලාභයක් ලබාගත හැකි වනු ඇත. ඔබ යම්කිසි නීතිමය ගැටලුවක පැටලී සිටියේ නම් එයින් මිදීමට හැකි වනු ඇත. ඔබට ඒවායින් ජය ලැබෙනු ඇත. එසේම ඔබ යම් කෙනෙකුට ණය වී සිටියේ නම් එම තත්ත්වෙන් මිදීමට හැකි වනු ඇත. කාන්තාවක් වූ ඔබට සමාජයෙන් හොඳ ගෞරවයක් ලැබෙනු ඇත. ඔබේ ගුරු ග්‍රහය උපතින් සිටින්නේ 7 වෙනි කොටුවේ නම් වඩා ශුභදායක වේ. එසේම ගුරු මහදස අතුරුදස විදසා ගත කරන අයට බොහෝ ශුභඵල උදා කරනු ඇත. ඔබට දීප්තිමත් අනාගතයක් සාදා ගැනීමට පින ඉස්මතු කිරීමට ගුරු ග්‍රහය සමත් වී ඇත. එම නිසා උත්සාහයෙන් හා උනන්දුවෙන් තම වැඩ කටයුතු වල නිරත වන්න. ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබෙනු ඇත. එසේම නව්‍ය අධිපතියාගේ හෝ පහාධිපතියාගේ දශාවක් ගත කරන්නේ නම් එයින් ඔබට වාසියක් අත්වනු ඇත. ඔබගේ ගේදොර ඉඩකඩම් මිලදී ගැනීම පිළිබඳ අපේක්ෂාවෙන් පසු වූයේ නම් එයටද පින මතුවී ඇති බැවින් උත්සාහයෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු වල නිරත වන්න. කෙසේ වුවත් ඔබ ඔබගේ සහෝදර සහෝදරයන් සමග වැඩ කිරීමේදී මදක් සැලකිලිමත් වන්න. නොඑසේ නම් අනවශ්‍ය කරදර ඇතිවීමට ඉඩ තිබේ. කෙසේ වුවත් මා මේ ප්‍රකාශ කළේ පොදු පලාපල විස්තරයකි. තමාට ගෙවෙන මහදස අතුරුදස විදසා මෙන්ම ග්‍රහ දෘෂ්ටි වලට අනුව එම පලාපල විස්තරය අඩු වැඩි විය හැකියි. පිළිබඳ ඔබට දැනුමක් ඇතැයි මම සිතමි. ඔබට මහත් සුබඵල අත්කර දෙන්නා වූ ගුරුගේ මිත්‍ර රාශිගත වීම තවත් සුබදායක කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. ගිලන් භික්ෂුන් වහන්සේලාට ඖෂධ පූජා කරන්න. උවටන් කරන්න. සෑම විට මෛත්‍රී භාවනාව වඩන්න. තමා ගන්න ආහාරයෙන් පිටක් වූ අහිංසක සතුකුගේ ආහාරය සඳහා දෙන්න. යමෙකුට යම් උපකාරයක් කොට නැවත ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවන්න. බ්‍රහස්පතින්දා දිනවලට හැකිනම් මහලු අයට ආහාර වේලක් දාණය දෙන්න. උදෑසන අවදි වූ විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම 3 වර බැගින් සප්ප පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං යන ගාථා රත්නේ 3 වර බැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කාරණේ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.